සුබ දවසක්. ඔයාලා එකතු වෙලා ඉන්නේ එඩියු ලංකා සිංහල YouTube channel එකත් එක්ක. අද අපේ වීඩියෝ එක තමයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ යහපත් පැතිකඩ. එහෙනම් රැඳී ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අපි මුලින්ම බලමු අපේ අධ්‍යාපන ක්‍රමය ගැන. දැනට ශ්‍රී ලංකාවේ පවතින්නේ ගුරුවරයා වටා ගෙතුණු අධ්‍යාපන රටාවක්. එතකොට මේ අධ්‍යාපන ක්‍රමයේදී දරුවා විසින්ම ඉගෙන ගැනීමට එහෙම නැත්නම් දරුවා විසින්ම අධ්‍යාපනයේ යෙදීමට වාතාවරණයක් යෙදිලා නැහැ. හැඩ ගැස්විලත් නැහැ. නමුත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරද්දී අනිත් රටවල් වල බොහෝ වෙලාවට තියෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන රටාවක්. ඒ කියන්නේ දරුවන්ට තමයි අධ්‍යාපනය කරගෙන යන්න ඉඩ දීලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලටම තමයි එයාලා ඉගෙන ගන්න විෂයන් ඉගෙන ගන්න අවශ්‍ය වටපිටාව හදලා දීලා තියෙන්නේ. මේ වෙනකන් අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ඒ තැනට මාරු වෙලා තිබුණේ නැහැ. නමුත් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමේ සැබෑ වෙනසක් සිද්ධ වෙනවා. තවත් එක උදාහරණයක් ගන්නම්. බොහෝ වෙලාවට අපි සලකන්නේ අපේ දරුවන් ගණිතය විද්‍යාව වගේ විෂයන් ෆේල් වුණාම එයා විභාගේ ෆේල් කියලා. නමුත් අපි ටිකක් හිතුවද ඒ දරුවා ගණිතය විද්‍යාව ෆේල් වුණාට ඒ දරුවාගේ හැකියාව මෝටර් මැකැනික් පැත්තට එහෙමත් නැත්නම් ගෙවල් වයරින් කරන්න එහෙමත් නැත්නම් ඉලෙක්ට්‍රොනික පැත්ත ඒ වගේ දෙයකට දරුවාගේ හැකියාව ගැන. එතකොට ඒ වගේ පැත්තට හැකියාවක් තියෙන දරුවෙකුට මේ අධ්‍යාපන ක්‍රමේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමේ එයාගේ දක්ෂතාවය ඔප්නංවා ගැනීමට හැකියාවක් නැහැ. අන්න ඒ නිසා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී හඳුන්වා දීලා තියෙන දේවල් හඳුන්වා දීලා තියෙන විෂයන් එක්ක දරුවන්ට ඒ පැත්තට වුණත් ඒ කියන්නේ මෝටර් කාර්මික මෝටර් මැකැනික් පැත්ත ඒ වගේම කෘෂිකාර්මයේ පැත්තට ඒ පැත්තටත් යොමු වෙන්න අවස්ථාවක් දීලා තියෙනවා. අපි දැන් බලමු ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. දැනට පවතින අධ්‍යාපන රටාවෙත් කෘෂිකර්මය කියන විෂය ඇතුළත් වෙලා තියෙනවා. ඒ වුණාට ඒක මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී සංවිධානාත්මකව දරුවන්ට ඉදිරිපත් කරලා තියෙනවා ඉගෙන ගන්න ලේසි වෙන විදිහට. ව්‍යවහාරික තාක්ෂණ වේදය තේ කර්මාන්තය. හිතන්න අපේ දරුවෝ කැමති නම් තේ කර්මාන්තයට එයාට පුළුවන් එයාගේ ද්විතීක අධ්‍යාපනය පටන් ගන්නකොටම ඒ කියන්නේ 6 වසරේදීම මේ තේ කර්මාන්තය කියන විෂය තෝරගෙන ඉදිරියට අධ්‍යාපනය කරගෙන යන්න. ඒ වගේම පොල් කර්මාන්තය, තොරතුරු හා sannivedana තාක්ෂණය. මේ විෂයත් දැනට අපේ අධ්‍යාපන ක්‍රමයේ යටතේ දරුවන් හදාරගෙන යනවා. නමුත් දැනට 6 වසරේ ඉන්න දරුවෙකුට IT සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න බොහෝ වෙලාවට වෙන් කරලා තියෙන්නේ කාලච්ඡේද එකක් හෝ දෙකක් මුළු සතියේටම. නමුත් තොරතුරු හා sannivedana තාක්ෂණය කියන එක මේ වෙලාවේ ලෝකේ ඉහළින්ම භාවිතා වන විෂයක්. එතකොට මේ වගේ විෂයක් සතියකට කාලච්ඡේදයක් දෙකක් ඉගෙනගෙන ඇතිද කියලා ප්‍රශ්නාර්ථයක් අපට ඉතුරු වෙනවා. ඊළඟට මැණික් හා ස්වර්ණාභරණ මේකත් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී හඳුන්වා දීපු හොඳ විෂයක්. මොකද මැණික් හා ස්වර්ණාභරණ පැත්තෙන් අපේ දරුවෝ ඉගෙන ගන්න කැමති නම් දරුවන්ට පුළුවන් එයාලගේ ද්විතීක අධ්‍යාපනය පටන් ගනිද්දිම ඒකට අඩිතාලම දාලා එයාලා O level A level වෙද්දී ඒ ගැන හොඳ දැනුමක් එක්ක සමාජයට එන්න. ඊට අමතරව විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය, මූලික තාක්ෂණ හුරුව, ජලජ සම්පත්, හරිත කුෂි හුරුව මේ වගේ විෂයන් ගොඩාක් ඇතුළත් වෙලා තියෙනවා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී. එතකොට අපේ දරුවන්ගේ අධ්‍යාපන රටාව දැනට පවතින අධ්‍යාපන රටාවට බෙහෙවින්ම වෙනස් වෙනවා මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ දරුවන්ට ඉගෙන ගන්න හම්බ වුණොත්. මේ තමයි අපි කතා කරපු දේවල් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේදී අපේ දරුවන්ට
හම්බ වෙන යහපත් දේවල්. මේ ගැන ඔයාලගේ අදහසුත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එහෙනම් අපේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.